අද අපි පොඩ්ඩක් ගැඹුරින් බලමු මේ BYD සමාගම ගැන. අපිට තියෙන විකිපීඩියා උපුටා ගැනීම පාවිච්චි කරලා බලමු කොහොමද මේ සමාගම සාමාන්‍ය බැටරි හදන තැනකින් පටන් අරන් අද වෙනකොට ලෝකේ ඉහළම EV නිෂ්පාදකයෙක් වෙලා මේ තාක්ෂණික දැවන්තයෙක් වුණේ කියලා. අර යාළගේ උපාය මාර්ගයේම තේරුම් ගන්න තමයි උත්සාහය. ඔව් ඒ ගමන ඇත්තරම පුදුමයි, විශේෂයෙන් අර සේවක සංඛ්‍යාව මිලියනයකට කිට්ටුයි කියන එක. ඇත්තරම. හැබැයි මතක තියාගන්න ඕන අපි මේ කතා කරන්නේ අපිට ලැබිලා තියෙන විකිපීඩියා තොරතුරු මත පදනම් වෙලා කියන එක. හොඳයි. අපි මුලින්දම පටන් ගමුද 1995 දී නේද මේක පටන් ගන්නෙ. වෑන් ෂුවන්ෆු විසින්. ඔව් Shenzhen BYD Battery Company Limited කියලා. ඒතර මුල්ම අවධානය තියුනේ බැටරි වලට. අර නිකල් කැඩ්මියම් NICD බැටරි නේද ප්‍රධාන වශයෙන්ම. හරි. ඔව්. ඒ කාලේ NICD වෙළඳපොලේ යාල ප්‍රධාන තැනක හිටියා. නමේ කතාවත් ටිකක් වෙනස්. ඒ කොහොමද? මුලින්ම නම තිබිලා තියෙන්නේ යඩි ඉලෙක්ට්‍රොනික්ස් කියලා. ඒ සමාගම තිබ්බ පාර නිසා. පස්සේ අර අනිත් සමාන නම් වලින් වෙන්වෙන්නත් වෙළඳ ප්‍රදර්ශනවල අර ලයිස්තු වල මුලට එන්න ඕන නිසා B අකුර දාලා B යඩි එහෙම නැත්නම් BYD වෙලා තියෙනවා. එතකොට අර build your dreams කියන එක ඒක පස්සේ ආපු සටන් පාටයක් ගොඩක් වෙලාවට ජාත්‍යන්තර වෙළඳපොළ ඉලක්ක කඩගෙන තමයි ඒක පාවිච්චි කරේ. හරි. ඉතින් බැටරි වලින් පටන් අරන් ඊළඟට ලොකු පිම්මක් පනිනවා 2003 දී. ඒ තමයි අර කින්චුවාන් ඕටෝ කියන සමාගම අරගැනීම. ඒකෙන් තමයි මෝටර රථ කර්මාන්තයට එන්නේ. ඔව් ඒක ලොකු පියවරක්. බැටරි හදන සමාගමක් වාහන හදන්න පටන් ගන්නවා. BYD F3 වගේ වාහන එන්නේ ඔය කාලේ. එතනදී යාළගේ සාර්ථකත්වයට මොකද්ද ප්‍රධානම හේතුව උනේ? ප්‍රධානම දෙයක් තමයි අර සිරස් ඒකාබද්ධතාවය කියන උපාය මාර්ගය. ඒ කියන්නේ යාළට ඕන කරන ගොඩක් දේවල් එයාලම හදාගන්න එකද? හරියට හරි. බැටරි, මෝටර්, ඉලෙක්ට්‍රොනික පාලන පද්ධති අර අර්ධ සන්නායක පවා ගොඩක් දේවල් එයාලගේම අනුබද්ධ සමාගම් වලින් හදාගන්නවා. FinDreams, BYD Semiconductor වගේ ඒවා හරහා. ඉතින් ඒකෙන් නිෂ්පාදන වියදම අඩු කරගන්න පුළුවන් වුණා. අනිත් එක අලුත් තාක්ෂණයන් ඉක්මනට වාහන වලට දාන්නත් ලීසි වුණා. විශේෂයෙන් EV වටේ ක්ෂේත්‍රයක ඒක ලොකු වාසියක් වෙන්නද නේද? අනිවාර්යයෙන්ම. මුල් කාලේ අර ශ්‍රමය වැඩිපුර යොදාගෙන වියදම් අඩු කරගත්තා කියලත් විකිපීඩියාවේ සඳහන් වෙනවා. ඊළඟට 2008 අවුරුද්දත් වැදගත්. අර වොරන් බෆට්ටි ආයෝජනය එන්නේ එතකොට නේද? ඔව්. බර්ක්ෂයර් හැතවේ ආයෝජනය කරනවා. ඒක ලොකු පිළිගැනීමක් වුණා සමාගමට. ඒත් එක්කම තමයි විද්‍යුත් වාහන පැත්තට වැඩිපුර බර වෙන්න පටන් ගන්නෙත්. F3DM ප්ලගින් හයිබ්‍රිඩ් එක 2008 දී අර සම්පූර්ණ විද්‍යුත් E6 එක 2009 දිත් එනවා. හරි. එතනින් පටන් අරන් අද වෙනකොට BYD Auto කියන්නේ ලෝකයේ වැඩිම ප්ලගින් EV විකුණන සමාගම. එයාලගේ බැටරි තාක්ෂණයත් එතකොට තීරණාත්මක වෙන්නේ නැති අර බ්ලේඩ් බැටරි එක ගැනත් කියුණා. ඔව් බ්ලේඩ් බැටරි තාක්ෂණය එයාලට ලොකු පෙරලියක් වුණා. ඒක LFP ඒ කියන්නේ ලිතියම් අයන් ෆොස්ෆේට් බැටරියක්. ප්‍රධානම දේ තමයි ආරක්ෂාවට ලොකු තැනක් දීලා තියෙන එක. ඒක වෙළඳපොලේ හොඳට ගියා. පුදුමම දේ තමයි එයාලා අර FinDreams රහා ටෙස්ලා ටොයෝටා වගේ අනිත් සමාගම් වලටත් මේ බැටරි සපයනවා. ඒක නම් පුදුමයි. ඒ කියන්නේ තාක්ෂණයේ එච්චරටම ශක්තිමත්. ඔව් මීට අමතරව අර ස්කයිරේල් මොනොරේල් වගේ වෙනත් ප්‍රවාහන විසඳුම් පැත්තටත් එයාලා ගිහින් තියෙනවා. 2020න් පස්සේ වර්ධනය නම් ඇත්තටම හිතා ගන්නත් අමාරු වේගයක්. 2024 දෙසැම්බර් වෙද්දී සේවකයෝ මිලියන 1කට කිට්ටුයි කියන්නේ චීනයේ ලොකුම පෞද්ගලික අංශයේ සේවා යෝජකයා. ඒකෙට ඒ වගේම R&D වලට ඒ කියන්නේ පර්යේෂණ සහ සංවර්ධනයට කරන ආයෝජනය පේටන්ට් බලපත්‍ර ප්‍රමාණයත් අතිවිශාලයි. මේ වේගවත් වර්ධනයට ප්‍රධානම හේතුව අර NEV වලට ඒ කියන්නේ නව බලශක්ති වාහන වලට යොමු වීමද? ගොඩක් දුරතෝ අර 2022 යාලා තනිකරම පෙට්‍රෝල් ඩීසල් එන්ජින් තියෙන වාහන හදන එක නැවැත්තුවා. ඒකත් ලොකු තීරණයක්. ඔව් ඒක ලොකු අවදානමක් වුණත් ඒක සාර්ථක වුණා වගේ පේන්නේ 2024 ආදායම චීන යුවන් බිලියන 787ක් විතර. දැන් එයාලා ගෝලීයවත් හොඳටම ව්‍යාප්ත වෙනවා. ආසියාව, යුරෝපය, ලැටින් ඇමරිකාව මේ හැමතැනම කර්මාන්තශාලා හදනවා. හැබැයි ඉතින් මේ වගේ ලොකු ගමනකදී පොඩි ගැටලු මතභේද එනමත් නැතුවම නෙවෙයි නේද? මූලාශ්‍රවල ඒ ගැනත් තොරතුරු තියෙනවා. ඔව් තියෙනවා. අපි මූලාශ්‍රවල තියෙන විදිහට අපක්ෂපාතීව කිව්වොත් අතීතයේ අර ෆොක්ස්කෝන් සමාගමත් එක්ක වෙළඳ රහස් සම්බන්ධ නඩුවක් තිබිලා තියෙනවා. මෑතකදී නම් ඇමරිකානු තීරුබදු මගහැරීමක් ගැන හොයා ගැනීමක් ගැනත් අර වයිස් මීඩියා එකෙන් දාපු වාර්තාවකට විරුද්ධව BYD දාපු නඩුවක් උසාවියෙන් අයින් කරපු එක ගැනත් සඳහන් වෙනවා. එතන ඒවට සංකීර්ණතාවක් තියෙනවා. ඔව් ඕනෑම ලොකු සමාගමක වගේ ඒවා තියෙන්න පුළුවන්. එහෙනම් අපි මේ කතා කරපු දේවල් සාරාංශ කළොත් BYD කියන්නේ බැටරි වලින් පටන් අරන්
අර වර්ටිකල් ඉන්ටිග්‍රේෂන් එහෙම නැත්නම් සිරස් ඒකාබද්ධතා උපාය මාර්ගය හරියට පාවිච්චි කරලා. ඔව් නිර්භීතව EV පැත්තට යොමු වෙලා R&D වලට හොඳට වියදම් කරලා අද වෙනකොට ඇදාහිය නොහැකි තරම් විශාල ගෝලීය සමාගමක් වෙලා. ඇත්තම මේ පරිමාණය තමයි පුදුමම දේ. අවසාන වශයෙන් මේ මූලාශ්‍ර දිහා බලුවම මට හිතෙන දෙයක් තමයි මේ වගේ වේගවත් වර්ධනයක් එක එක කර්මාන්තවලට ව්‍යාප්ත වීමක් එක්ක මිලියනයක් විතර සේවකයෝ පිරිසක් ලෝකෙ පුරාම කළමනාකරණය කරන එක ඒක කොයිතරම් සංකීර්ණ අභියෝගාත්මක දෙයක් වෙන්න ඇතිද කියන එක. ඒ දැවන්ත යාන්ත්‍රණය හරියට මෙහෙවන එක. ඒක නිකමට හිතන්න වටින කාරණයක්.